හෙලෝ ළමයි. ඔන්න ඔයත් පේරාදෙණිය යුනිවර්සිටි එකට එන්න ආසාවෙන් ඉන්න ළමෙක් නම් අපේ හොස්ටල්ස් මොන වගේද කියලා බලන්න ඔය ආස ඇතනේ. එහෙනම් මේ පුංචි වීඩියෝ එක ඔයාට. ඉතින් මේ වීඩියෝ එකෙන් කාන්තා නිවාසිකාගාරයක් වෙන සංගමිත්ත ශාලාව ගැන තමයි මම ඔයාලට පෙන්වන්න හදන්නේ. ඔයාලා දන්නවනේ පේරාදෙණිය කියපුවාම හොස්ටල්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මේ හැම හොස්ටල් එකක්ම බලන්න යන්න බැරි නිසා ඔයාලට පුළුවන් විදිහට මම හොස්ටල් කීපයක්ම පෙන්වන්නම්. ඉතින් මේ සංගමිත්ත ශාලාව ගොඩක් වෙලාවට හම්බෙන්නේ ගැහැණු ළමයිට. ගොඩක් වෙලාවට තුන්වෙනි වසර සහ සිව්වන වසර ගැහැණු ළමයිට තමයි සංගමිත්ත ශාලාව හම්බ වෙන්නේ. ඉතින් සංගමිත්ත හොස්ටල් එක ගත්තාම ෆැකල්ටි කිහිපයකින්ම ස්ටුඩන්ට්ස්ලා මේ හොස්ටල් එකේ ඉන්නවා. ලෝ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා, වීඩියෝ එකේ ඉන්න විදිහට නර්සිං ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ෆැකල්ටි කිහිපයකින්ම තෙවන වසර සහ සිව්වන වසර ගැහැණු ළමයි මේ හොස්ටල් එකේ ඉන්නවා. ඉතින් ඔයත් A-level හොඳට පාස් වෙලා පේරාදෙණියට සිලෙක්ට් වුණ කෙනෙක් නම් එහෙම නැත්නම් හන්තාන සල්සවියට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි. ඔයාලට ආස හිතෙයි කියලා මං හිතනවා. ඉතින් ඔයාලට පේනවා ඇති කැම්පස් එක ඇතුළ වගේම හොස්ටල්ස් උත් කොච්චරනම් ලස්සනයිද කියලා. හරිම කාම් පරිසරයක තමයි අපේ හොස්ටල්ස් පිහිටලා තියෙන්නේ. ඒ නිසා අපිට පාඩම් වැඩ කටයුතු උනත් හොඳින් කරගන්න පුළුවන්. ඒ වගේම මේ හොස්ටල් හැම එකම පරිපාලනය ඉතාමත් ඉහළ මට්ටමින් සිදු වෙනවා කියලා අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. ඇත්තම කිව්වොත් කැම්පස් එකට ආවම ලංකාව වටේම යාළුවෝ හම්බ වෙනවනේ. ඉතින් මේ යාළුවොත් එක්ක එකතු වෙලා ඒ කාලේ පරණ බංගලාවක ඉන්නා වගේ අත්දැකීමක් තමයි මේ හොස්ටල් වල ඉඳි අපිට දැනෙන්නේ. මන්නම් කියන්නේ මේ හොස්ටල් එකක ඉන්නවා කියන අත්දැකීම ගෑනු පිරිමි අපි හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන අත්දැකීමක්. මොකද ඒක ජීවිතේට හරිම ලස්සන මතකයන් පිරුණු අත්දැකීමක් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ විදිහට හොස්ටල් එක ඇතුළට මම ඔයාලව එකගෙන යන්නම්. මේ හරිය අපේ කොමන් රූම් එකක් තියෙන්නේ. ඉතින් කැම කන්න මේ ඒරියා එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහර ළමයි ඇකඩමික් වැඩවලටත් ඒ ඒරියා එක පාවිච්චි කරනවා. ඉතින් මේ තියෙන්නේ සංගමිත්ත හෝල් එකේ අපේ කැන්ටින් එක. කැන්ටින් එකේ කැමත් ගොඩක් රහයි. ඒ වගේම අපි හොම ඉස්සරහට යන්. ඉතින් මේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ මැද මිදුල. ඉතින් මේ ඒරියා එකත් හරිම ලස්සනයි. රෑකට පුටුවක් එහෙම තියාගෙන බලාගෙන ඉද්දි හරිම ලස්සන හැඟීමක් තමයි දැනෙන්නේ. අපි යාළුවොත් එක්ක එකතු වෙලා හවසට වොලිබෝල් ගහන්න වගේ එක එක ක්‍රීඩා කරන්නත් අපි මේ මැද මිදුල පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ යාළුවෝ ටිකකුත් අපේ හොස්ටල් එකේ ඉන්නවා.